ඩක්ටා මේ කට්ටිය නම් කියන්නේ චමින්ද කියලා. එතකොට චමින්ද පාසල් ගියේ ගලගෙදර මාධ්‍ය මහාවිද්‍යාලයට. වාසල අධ්‍යාපනයෙන් අමතරව ඉතින් අපි ඒක තැන්වල පොඩි රස්සා කර තියා. ඊට මූලික වශයෙන් ධනයක් තිබුණේ නැහැ. ඊට අමතරව ධනයක් බලයක් මොකුත් තිබෙන්නේ නැහැ. ඇත්ත කතාව. ඉතින් බයිසිකලයක් තිබෙන්නේ නැහැ. යතුරු වැඩියක් තිබෙන්නේ නැහැ. ඇත්තටම ගුවන් හමුදාවේ සේවයට බැඳිලා අවුරුදු 12 ඇතුළත ඒ කියන්නේ ගුවන් හමුදාවේ වැටුපෙන් ගත්ත බයිසිකලයක් තමයි තිබුණේ. ඊළඟ සාමාන්‍යයෙන් අවුරුදු 23ක් විතර යනකම් විවිධ දේවල් කරන්න උත්සාහ කරා. ඊට පස්සේ ඇත්තටම ඔය පොඩි ව්‍යාපාර ගොඩාක් ඒකට තාක්ෂණික ශිල්පියෙක් විදියට ගුවන් හමුදාවේ අංක 9 හෙලිකොප්ටර් බලගන්නේ තමයි වැඩ කරේ. ඉතින් ඔය මේ ගොඩක් අය ඔය වට්ටි ගෙදර කියලා කියන්නේ ඇත්තට මේක තමයි අපේ පළවෙනි ව්‍යාපාර කටයුතු. ඒ කියන්නේ බටි ඉස්සල්ලාම වයිෆුයි මායි තමයි ආරම්භ කරේ. බයනින් තාත්තකුනේ නැහැ. මේ නිදාන් වගේ තමයි ව්‍යාපාර කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ව්‍යාපාරේ පටන් ගත්ත තැනින් සියල්ල එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකට සෑම කාලයක් යනවා. සම ව්‍යාපාරේ 100%ක්ම ආරම්භ කර විදිහට අවුරුදු 8ක විතර කාලයක් ගිහිල්ලා තිනවා මේ තත්ත්වෙට ගොඩනගන්න. යානෝන දේ තමයි සමහර මිනිස්සු මං සමානව හිටපු මිනිස්සු අපි ගමු 5 දෙනෙක් හිටියා මං සමානව කියලා. ඒ කෙනෙකුට වැඩිය මං දියුණු වෙලා තියෙනවා. ඒකට අනිත් එක්කෙනා හිත හදාගන්න කියනවා. හිත හරියේ මෙන්න මේක කරලා. ඒක පාරිභෝගිකයා ඉල්ලන දේ දෙන්න අපි උත්සාහ කරමින් යනවා. අපි අලුත් අවස්ථා උදා වෙනවා. අධිෂ්ඨානයටත් කැපවීමටත් හැකිද ජීවිත කතාවක් උඩුයටිකුරු කරන්නට. ඔව් මේ බිඳුවෙන් ජීවිතය ආරම්භා තම දෛවීය වෙනස්මානයකින් ලියූ ඔහුගේ කතාව. රුවන් සමරසිංහ සාමාන්‍ය පවුලක කොළුගෙටෙක් ලෙස ජීවිතය ආරම්භා තම අධිෂ්ඨානශීලී කැපවීම උත්සාහය උනන්දුව සමගින් ජීවිතය වෙනස්මානයකින් ගොඩනගාගත් ඔහු තම දෛවයටත් අභියෝග කරමින් දියුණුවේ නොනවතින ගමනක නියමුවානන් බවට පත්විය. එදා එක් සේවකයෙකුගෙන් එක් යතුරු පැදියක්ද සහිතව අත්කම්බාණ්ඩ ව්‍යාපාරයක් ආරම්භ කළ ඔහු අද වන විට සේවකයන් 100කට ආසන්න පිරිසක් සහිත ව්‍යාපාරික වාහන 30කින් පමණ සපිරි සිහින හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් ව්‍යාපාරයේ අධිපතිවරයාය. එතෙක් මෙතෙක් දුර ආගමන මලින් සැරසුණු සුවපහසු මාර්ගයක් නොව ඇලහැප්පීම් බාධක කඩාවැටීම් දෝෂාරෝපණද පසු කරා දුෂ්කර ගමනකි. වට්ටි වියමනකින් තම ව්‍යාපාරය ආරම්භ කර අද වන විට විවිධ ගෘහ භාණ්ඩ සීට්ටු ක්‍රමය යටතේ ලංකාව පුරා බෙදා හැරීමෙන් සුවහසක් ජනයාට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන ව්‍යාපාරික සන්නාමයක් බවට ඔහුගේ ව්‍යාපාරය පත් වී හමාරය. කඩාවැටීම් බාධක අභියෝග හමුවේ පසු නොබැස ජයග්‍රහණය ලුහු බැඳ ගිය රුවන් සමරසිංහට ජයග්‍රහණයේ දොරටු විවර කර ගැනීමට හැකි විය. එදා සිටි තැනත් අද ජයගෙන ඇති ජීවිතයත් ඉදිරියට තවත් බලාපොරොත්තු සමගින් තවත් ජයග්‍රහණ වෙත යාම රුවන් සමරසිංහගේ අරමුණයි. තම සේවක පිරිසගේ සුභසිද්ධිය පිළිබඳවත් මනා ලෙස කැපවෙන ඔහු නිහතමානී ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාරය අන්තර්ජාතික තලයට ඔසවා තැබීම ඔහුගේ මීළඟ අරමුණ වන අතර දුහදශීලී සේවක පිරිසක් යටතේ සහ ඔහුගේ සේවක පිරිස වෙත දක්වන ගරුත්වය නිසාම ව්‍යාපාරය තව තවත් දියුණු වනවා නිසැකය.
බින්දුවෙන් ජීවිතය ආරම්භ කරමින් වංචා දූෂණයෙන් තොරව තම සෝත්සාහෙන් ගොඩනැගෙන ජීවිත කතා හරි සුන්දරයි. ඒ නිසාම මේ කතාව අහන ඔබත් මමත් කඩාවැටීම් දුෂ්කරතා අභියෝග පසෙකලා උනන්දුවෙන් උත්සාහවන්ත වී ධෛර්යයෙන් ජීවිතය ජයග්‍රහණය කළ යුතුමයි. අරියට අපේ රුවන් වගේ